සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. අදත් ව්‍යාපාරයකට නව අදහසක් දෙන්න හිතාගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට. ඉතින් මේ ව්‍යාපාරයේ මේ අලුත් අදහස ක්‍රම දෙකකට හදන විදිහ කියලා දෙනවා ඔයාලට. ඉතින් පළවෙනි ක්‍රමයට කැමති කෙනෙකුට ඒ විදිහට කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයට කැමති කෙනෙකුට ඒ විදිහට කරන්න පුළුවන්. ඒකින්ද මට හිතුණා මේ ක්‍රම දෙකම ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. ඒ වගේම ආදරෙන් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ යාළුවෝ මගේ පරණ වීඩියෝස් නරඹන්න පුළුවන්. ඒ තුලින් ඔයාගේ ජීවිතේට දෙයක් අරගන්න පුළුවන්. ජීවිතේ ගොඩනගා ගන්න අපි තනියම නැගිටින තරමට අපේ හිතට සතුටක් දැනෙනා නේද? ඉතින් ඒකින්ද ඔයත් උත්සාහ කරන්න පුංචි දෙයකින් පටන් ගන්න. මහා ලොකුවට මහා මුදලක් තියෙන්න ඕනේ ව්‍යාපාරයක් පටන් ගන්න. පොඩි දෙයක් ඇති ඔයාගේ අතේ තියෙන මුදලත් ඇති ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර විට මුදලක් අවශ්‍යම වෙන්නේ නැති වෙන තරමට ව්‍යාපාරද ඕන තරම් තියෙනවා. ඔයාගේ ගෙදර බැලුවත් ගෙදර අවට තියෙන දේවල් වලින් ඔයාට සෙන්ටරකියාවක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම හිතන්නේ නැති පුංචි දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මේ දේවල් තුලින් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. තියෙන්නේ අපි කල්පනා කරන්නේ නැති එක. මගේ යාළුවෝ කල්පනා කරන්න ඔයාට මේ පොඩි දෙයක් ඇති ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න හරියට කරොත් ඉතින් මේ වීඩියෝ එක තුළින් මම කොහොමද මේක හදන්නේ ඒ වගේම මේ දේවල් අලෙවි කරන්නේ කොහොමද මෙන්න මේ හැම දෙයක්ම කියලා දෙන්න සූදානම් වෙලා තියෙන එකකින්ද මුලින් ඉඳලා මේ දේ නරඹන්න ජීවිතේට දෙයක් අරගන්න. ඉතින් වැඩි කතා නැතුව යමු අද දවසේ වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. ඔයාලා හැමෝටම ජය වේවා. ඉතින් මගේ යාළුවේ අද මේ හදන්න යන දෙයට මම ඉස්සරහම මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එකක් අරගෙන ඒකේ එක පැත්තකට සෙන්ටිමීටර් 9ක් ගත්තා අනිත් පැත්තට සෙන්ටිමීටර් 6ක් ගත්තා. ඉතින් මේක ඔයාට කැමති ප්‍රමාණයෙන් වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේ ප්‍රමාණය තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේකට ඕන වෙනවා මෙන්න මේ විදිහට රෙදි කැලි ටිකකුත් ඕන වෙනවා. ඉතින් ඒකත් ඔයාට කැමති පාටින් ගන්න පුළුවන්. සමහරට පාට දෙකකින් ගන්න පුළුවන්. නැත්නම් ඔයාට පාටින් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පොඩි රෙදි කෑල්ලක් අරගෙන ඒක දෙකට නමලා අර කපාගත්ත බ්ලොක් එක තියෙන්නේ. අන්න ඒක ඔන්න ඔකුඩින් තියාගන්න. ඒ කරලා ඔයාට පුළුවන් කැමති නම් මේක වටේ ඇඳගෙන මේක කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක පාටින්ම ඔයාට කපන්න පුළුවන් නම් කෑලි ටිකක් තියලා කපා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කපාගත්ත කොටස් ටිකක් තමයි ඔය තියෙන්නේ මගේ යාළුවේ. ඉතින් මේක මල් පෙත්තක හැඩයට තමයි මම කපාගෙන තියෙන්නේ. ඒ වගේ ඉතින් මේක කපා ගන්න තව පුංචි ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මගේ යාළුවෝ. ඔයා මෙන්න මේ විදිහට මේක දෙපොට නමාගෙන මේක නැවත සැරයක් අන්න ඔය විදිහට නමා ගන්නට ඕනේ. ඒ කරලා ඔයාට පුළුවන් අර කපාගත්ත බ්ලොක් එක තියෙන්නේ. ඒක සමානව දෙකට නමා ගන්න. ඊට පස්සේ අපි අර කලින් නමාගත්ත රෙදි කෑල්ල තියෙන්නේ. අන්නේ රෙදි කොටස මෙන්න මේ නමාගත්ත එක ඇතුළට ඔන්න ඔය විදිහට දානවා. ඒ කරලා මේක තදින් අල්ලගෙන ඔයාට තියෙන මේක වටේට දැන් කපා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මහන්නත් චුට්ටක් ඉතුරු කරගෙන මම ඔන්න ඕක ඔය විදිහට කපා ගත්තා. ඉතින් ඔයා කල්පනා කරන්නේ නැති මොකද්ද මම මේ අද හදන්නේ අලුත් ස්වයං රැකියාවකට කියලා නේ. චුට්ටක් කොහොම බලාගෙන ඉන්න කොහොමද? ඉතින් මේ ප්‍රමාණයට ඔයාට කැමති පෙති ටිකක් කපා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට කපාගත්ත පෙති ටික කන පිට පැත්තට හරවලා මේක වටේට මහ ගන්නට ඕනේ. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ විදිහට මහගත්ත පෙති ටික. ඉතින් ඒ පෙති කන පිට පැත්තෙන් මහලා නැවත හොඳ පිට පැත්තට හරවගෙන තියනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ පෙති ටික මහලා ඉවරනාට පස්සේ නැවතත් මෙන්න මේ විදිහට රෙදි කෑල්ලක් අරගෙන මේක රවුමක් කපා ගන්නට ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට රෙදි කෑල්ල උඩ මෙන්න මේ රවුම් හැඩේ මේකක් තියලා මේක වටේට ලකුණු කරගෙන රවුමක් කපා ගත්තා. මේක ලොකු රවුමක් වෙන්න ඕනේ නෑ. සාමාන්‍ය පොඩි රවුමක් තිබ්බනම් ඇති. ඉතින් ඔන්න ඔය ගානට තමයි මම රවුමක් කපා ගත්තේ. ඊට පස්සේ මේක රවුම වටේට අතින් ඉදිකට්ටට නූලක් දාලා රවුම වටේට මැස්මක් දාගන්නට ඕනේ. ඔන්න ඔය විදිහට තනින් තැන්වල මැස්මක් මම දාගන්නවා. මැස්ම දාලා ඊට පස්සේ ඒ මැස්ම ඇදලා ඔන්න ඔය විදිහට පිටිපස්සෙන් එකතු කරගන්න ඔය මැස්ම ගුලි වෙන්න. ඊට පස්සේ ඕක ඉබේම රවුමක් විදිහට හැදෙනවානේ. ඔයාලා මේක හදන්න දන්නවා මං හිතන්නේ. ඊට පස්සේ මේක ගැලවෙන්නේ නැති වෙන්න මං චූටි ගැටයක් දාගන්නවා එක තැන. ඉතින් අන්තිමේට ඔන්න ඔය විදිහට තමයි ඒක පේන්නේ.
ඔයාලට පේනවා ඇති මගේ යාළුවෝ ඒක. ඉතින් ඊට පස්සේ අපි අර කලින් කපාගත්ත පෙති හැඩේ තියෙන්නේ. ඔන්න ওই ටික නිකම්ම ඔන්න ඔහොම තියනවා. ඔයාලට පුළුවන් මේක යටින් තිබ්බ පෙති ටික එහෙම වෙන්නේ නැති වෙන්න එකතන චූටි මැස්මක් දාගන්නේ පෙති ටික අල්ලලා. ඉතින් ඔයාලා බලන්න ඇතිනේ මම මොකක්ද මේ හදන්න යන්නේ කියලා. ඇත්තටම මගේ යාළුවේ මේ මම හදන්න යන්නේ ටේබල් මැට් එකක්. ඉතින් මලක හැඩයෙන් යුත් ටේබල් මැට් එකක් තමයි අද මම නිර්මාණය කරන්නේ. ඉතින් අර අපි යටින් තියාගත්ත පෙති වලටම අල්ලලා මෙන්න මේ විදිහට උඩින් පෙත්ත තියලා වටේට මැස්මක් දාගෙන යන්න ඕනේ මගේ යාළුවේ. මේක ඇත්තටම හොඳ සෙන්රකී අවස්ථාවක්. ඉවත දාන රෙදි කෑලි වලින් ඔයාට මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? ලොකු රෙදි කෑලි ප්‍රමාණයක් යන්නේ නැහැ මේකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට කැමති විදිහට නිර්මාණය කරන්න පුළුවන් ටේබල් මැට්. ඉතින් අද මම නිර්මාණය කරේ මෙන්න මේ විදිහ මලක් විදිහට. ඉතින් මේක වටේට මහලි වුණාට පස්සේ අන්තිමේට මෙන්න මේ විදිහට රවුමක් අර අපි හදාගත්තේ ඒක මේ මැදින් තියලා ඒකත් වටේට මහ ගන්නට ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවෙම උඩයි යටයි දෙකටම මෙන්න මේ විදිහට රවුම් දෙකක් තියලා මහ ගන්නත් පුළුවන් එකවරම. ඉතින් මේ විදිහ 6ක් විතර ඔයාට එක පැකට් එකකට දාලා ලස්සනට කවර් කරලා අලෙවි කරන්න හැකියාව තියනා නේද? ඉතින් මගේ යාළුවේ මම මේ කියලා දුන්නේ එක ක්‍රමයක්. තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් බලන්නකෝ යාළුවෝ ඇත්තටම මේ විදිහ නිර්මාණයක් කරලා ඔයා අලෙවි කරොත් ඒක කොච්චර අගේද කියලා. ඉතින් ඇත්තට මේක හරි ලස්සන නිර්මාණයක් බවට පත් වෙනවා අන්තිමේටනේ. ඉතින් ඕනම ගෙදරකට මේ දේවල් ගන්නව නේද? ඉතින් මේක හොඳම අවස්ථාවක් මගේ යාළුවෝ ඔයාට ඉතාමත් පහසුවෙන් අඩු වියදමකින් මේ දේවල් කරන්න පුළුවන්. මම මේ කියලා දෙනටත් වැඩිය ඔයාට පුළුවන් ඔයාගේ නිර්මාණශීලීත්වය මත ඒ දේවල් තවත් ලස්සන කරගන්න හැකියාව තියෙනවා. මම ඔයාට දෙන්නේ මේ අදහසක් විතරයි මගේ යාළුවේ. ඉතින් මේක හදන දෙවැනි ක්‍රමය මම ඔයාලට මෙන්න මෙහෙම කියලා දෙන්නම්. ඉතින් ඉස්සරහම මගේ යාළුවේ මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන ඒක නවාගෙන ඔයාට පුළුවන් පෙති 4 මලක් කපා ගන්න. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවනේ නේද මලක් කපා ගන්න. ඒකින්ද මම අමුතුවෙන් ඒක පැහැදිලි කරන්න ඕනේ නෑනේ. ඉතින් එහෙම කපා ගත්තට පස්සේ මල ඒක වටේට මෙන්න මේ විදිහට මැස්මක් දාගන්නවා. ඊට පස්සේ මේකේ මැදින් චූටි කැපුමක් දාගන්නවා. මේක අපි හොඳ පැත්තට හරව ගන්න ඕන හින්දා. ඉතින් මම මැදින් කැපුමක් දාගෙන ඔන්න ඔය විදිහට හොඳ පැත්තට හරවගෙන තියනවා. දැන් ඔයාලට පේනවා ඇතිනේ. ඊට පස්සේ අපි අර කලින් කපාගත්ත විදිහටම මෙන්න මේ හැඩයට කපාගෙන ඒක වටේට මහ ගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳ පැත්තට හරව ගන්නට ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පෙති වටේට මහගෙන යන්න තමයි තියෙන්නේ මගේ යාළුවේ. ඔන්න ඔය විදිහට තමයි ඒ ටික මහෙව්වට පස්සේ පේන්නේ. දැන් ඔයාලට පුළුවන් අර කලින් අපි හදාගත්ත විදිහටම රවුමක් හදාගෙන මෙන්න මේ මැදින් තියාගෙන ඒකත් මහ ගන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති කන පිට පැත්තත් හරි ලස්සනයි ඒක. ඉතින් මම ඔන්න ඔය විදිහට හදාගත්ත රවුම අර මලේ මැදින් තියලා මහ ගන්නවා. විශේෂයෙන් මතක් කරනවා මේවා මහද්දී ඊට ගැළපෙන වර්ණයක් භාවිතා කරන්න මගේ යාළුවෝ. මම ඔයාලට මැස්මවල් පේන්න ඕන නිසා තමයි ඔයාලට පේන වර්ණයකින් මේ නූල් දාලා තියෙන්නේ. ඉතින් මම ඔන්න ඔය විදිහට මැදත් මහගත්තා. ඉතින් අර පළවෙනි ක්‍රමයට වැඩිය මේ දෙවෙනි ක්‍රමයේ ටිකක් පහසුයි කියලා මට හිතුණා. කොහොම වුණත් ඔයාලට කැමති විදිහට මේක නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිර්මාණය කරලා මගේ යාළුවේ හොඳ ආදායමක් ඔයාට හොයන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ 6ක් පැකට් එකකට දාලා ඔයාට ඔන්ලයින් උනත් අලෙවි කරගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් සාමාන්‍ය බුක් ෂොප් වැනි තැන්වල මේ දේවල් දාන්න පුළුවන්. ඒ වගේම විවිධ ගෙදරට ඕන උපකරණ තියෙන්නේ. අන්න ඒ වගේ ෂොප් වලට ඔයාට ගිහිල්ලා කතා කරලා මෙන්න මේ වගේ දේවල් දාන්න පුළුවන් නේද? ඉතින් කෙනෙක් ආකර්ෂණීය වෙන වර්ණ වලින් මේ දේවල් නිර්මාණය කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. මම මේ දේවල් නිර්මාණය කරේ ඔයාලට පෙන්වන්න ගෙදර තියෙන රෙදි කෑලි වලින්. ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන රෙදි කෑලි අරගෙන
නිර්මාණය කරන්න හැකියාව තියෙනවා මගේ යාළුවේ. ඉතින් මට ඕනේ මෙන්න මේ පුංචි ස්වයං රැකියා අවස්ථාව නව අදහසක් විදියට ඔයාලට ගේන්න, ඔයාලගේ ජීවිතේ පුංචි අඩියක් ඉහළට ඔසවා තබන්න මේ වීඩියෝ එක හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ යාළුවේ මේ දේවල් තුලින් ජීවිතේට පුංචි දෙයක් ගන්න, අඩියක් ඉස්සරහට යන්න, ඔයාගේ ජීවිතේට මේ දේවල් එකතු කරගන්න, ඒත් සමගම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.